ඕ වාඩි වෙලා කතා කරන්නම මිනිහා. කියනා ඉතින්. මේ මං ඔබට පොඩි ජිම්කානා එකක් ඇදෙන විදියට වැඩක් සැට් කරන්න හදන්නේ. මේ අපේ පුංචි බේවි. කවුරු? පුංචි බේවි බංගලාවේ පුංචි බේවි. ඉතින් ඔබට වැඩට එන්න කියලා කිව්වා. ආයෙත් අනුන්ගේ දැලිකුණු හොදන්න අරින්න හදන එකද මේ මට අද්දන්න හදන ජිම්කානාව? පොඩ්ඩ හිටපන්කෝ මං කතාව කියලා ඉවර වෙනකම්. අනේ මන් දන්නේ බං මේ උඹලා මේ ගෙම්බන්ගෙන්ද පැවතෙන්නේ කියලා. පුදුම පැනිල්ලක්නේ පනින්නේ. පැන නෑනේ පොඩ්ඩක් මේ මම කියන එක චුට්ටක් අහපන්කෝ. කියනවා කොයි ඉතින්? මේ පුංචි බේවිට මම කිව්වා පුංචි බේවි මැඩම් චුත වෙනකොට මැඩම් චුත වුණේ අපේ ගෑණිගේ මාස 4ක පඩියට පුල්ලිය තියලා කියලා. සීවරොන් දෙයනේ මේව හෙන ගහන කතානේ. කෑනුක හිටපන් යෝධියේ. උන් මාසෙට බල්ලන්ට 50ක් 60ක් වියදම් කරන එකේ අපි කීයක් හරි කඩාගත්තාම මොකද වෙන්නේ? දැන් බලපන් 8-10 ගානේ මාස 4ට කීයද? 8 වරක් 4 32යි. 32000යි. බඩ නිකන් 32000ක් ගන්න මොකද්ද වගේනේ? ඈ? ඒක කමන්නේ මේ බට අප්සෙට් නම් ඔබ 2000ක් මැඩම්ට පින් පිනිස දීපන්. අනිත් එකෙන් බලු කපුටු දානයක් දීපන්. ඊටු ටික හිගන්නන්ට බෙදලා දීපන්. මමත් ඉතින් ඔය සයිඩ් එකකින් ඉන්නවනේ බා. ඉතින් මං 8000ක් ගත්තේ නෑනේ. මං ගත්තේ 5000නේ. ඒක නේනම් මං කියන්නේ. ඔන්න බලපන් ඉතින් මම හිම්මෙන් කොහොම හරි ඔබගේ පඩියත් වැඩි කරලා තියෙනවනේ. ඒ කොහොමද? පුංචි බේබි මගෙන් ඇහුවා මර්වින්ගේ වයිෆ්ට අපේ අම්මා මාසෙකට කීයක් දුන්නද කියලා. ඉතින් ඔහෙ කිව්වා රුපියල් 8000ක් දුන්නා කියලා. ඔව්වන් මං ඔන්න ඔහෙ කියලා දැම්මා. මොකද දැන් කූදලා අහන්නේ? අනේ මන් දන්නේ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා.